අපි දැන් කොහෙද යන්නේ? කියන්න බලන්න. කියන්න බලන්න. ඈ? කියන්න බලන්න කොහෙද යන්නේ? අපි යන්නේ ලංකාවට. බෑනි කරන්න. අපි යනවා තාජ් මහල් වහන්න ආග්‍රාවලට. හා. අපි යනවා තාජ් මහල් බලන්න අග්‍රවලට. ඒකට මෙහි අපි ඉන්නේ දිල්ලිවල. දිල්ලිවල ඉඳන් පැය 4ක් යනවා තාජ් මහල් වලට. පැය 4කට වැඩි යනවා මම හිතන්නේ. ඒ හින්දා අපි උදේ 8ටම ගත්තා. අපි දෙන්න ගාන්ට 8ටම එළියට බැස්සා. උදේට කෑවෙත් නැහැ කොහොමද හොටෙල් එකේ. දැන් මගෙන් කොහෙන් හරි කන්න ඕනේ. කොහෙන් හරි කාලා අපි යනවා අග්‍රවලට. ගිහිල්ලා තාජ් මහල් බලමු. හෙට තමයි අපේ ලාස්ට් ඩේ. හෙට තමයි අපිට ෆ්ලයිට් එක තියෙන්නේ. හෙට හවස 6යි ගානට වගේ. අද තමයි අපේ ලාස්ට් ඩේ. මෙහි ට්‍රැවල් කරනවා. ඊයේ shopping කරා වුණාට මට හරියන මම ආස කරන ඒවා මට හම්බුනේ නැහැ. මං සැහෙන දුකින් ඉන්නේ. සැහෙන දුකින්. අපේ හිම්රජ් බයිට කිව්වම එයා කිව්වා අග්‍රවල සමහරට මට කැමති විදිහට shopping කරන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු. රිමලයිට තිබ්බා ගෑන් ළමයින්ට අපි හොයන ටයිප් එකේ ඉන්නේ. හරිම දුකයි. සීසන් එක ගැන කියන්න. ගෑන් ළමයිට නැති වෙන්න එක හේතුවක් තමයි සීසන් එක. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ ඇඳුම් ඔක්කොම ලොන්ච් කරලා තියෙන්නේ, දාලා තියෙන්නේ වින්ටර් සීසන් එකට. මොකද එන්නේ වින්ටර් සීසන් එක හින්දා. ඉතින් වින්ටර් සීසන් එකේ අපිට අරගෙන වැඩක් නැහැනේ. ඒ හින්දා මට හරියන ඇඳුම් මුකුත් තිබ්බේ නැහැ. ඔක්කොම වින්ටර් ටයිප් ඒවා තමයි. තිබ්බේ කඩේකට ගියාම ඒ සීයා කෙනෙක් ඇහුවා මගෙන් වින්ටර් සීසන්ද සමර් සීසන්ද කියලා. සමර් සීසන් එක නැඳුම් දෙයක් විතර පෙන්නුවා. එකක්වත් අඳින්න පුළුවන් ටයිප් එක අපිට හරියන්නේ නෙවෙයි. වින්ටර් සීසන් එකට ගොඩක් තිබ්බා. ඒ වුණාට ඒක හරියන්නේත් නැහැ. තාජ් මහල් බලන්න යන්න කලින් චුටි කතාවක් කියන්න හිතුණා. මේ පින්තූරේ තියෙන්නේ මේ පින්තූරේ මේ පේන කීටැග් එක තියෙන්නේ අන්නේ කීටැග් එක ගැන කතාවක්. තාජ් මහල් බලන එක මගේ චයිල්ඩ්හුඩ් ඩ්‍රීම් එකක්. ඒක චයිල්ඩ්හුඩ් ඩ්‍රීම් එකක් වෙන රීසන් එක තමයි ඔය මම පෙන්නලා තියෙන්නේ ඔන්න ඔය චූටි කීටැග් එක. මගේ චූටි කාලේ මං හිතන්නේ මට හරියටම වයස කාලෙ මතක නැහැ. හැබැයි නිකන් ග්‍රේඩ් 6 7 8 ඒ වගේ කාලෙදී මගේ කසින් කෙනෙක් එයාට හම්බුණා කියලා මට ඔන්න ඔය කීටැග් එක ගෙනල්ලා දුන්නා. අන්න එදා ඔය තාජ් මහල් කීටැග් එකනේ. ඉතින් අන්න එදා මං තීරණය කරා කවදාක හරි මං අනිවාර්යයෙන්ම තාජ් මහල් බලන්න යනවා කියලා. ඉතින් ඒ හින්දේ මට හැබැයි කරගන්න පුළුවන් වුණා. ඉතින් චූටි කාලේ හීන තියාගෙන ඒව හැබැයි කරගන්න වැඩ කරගන්න ඒකෙන් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ ඉතින්. එහෙනම් අපි යන් තාජ් මහල් බලන්න. අපි තාජ් මහල් ආවා. අපි තාජ් මහල් ආවා අම්බෝ මේකේ නිකන් කාකෝ වගේ එනවා එක එක වහගෙන ටිකට් බුක් කරලා දෙන්න අහනවා. අර කහනවා මේ කහනවා. රටේ නැති ජාති ඔක්කොම ටික අහනවා. මිලින්ද ඔක්කොම නෑ ගියේ මං අහන්නේ මටත් නෑ කියනවා. Hi husband. නෑ. දෙකන්. ඕනේ. ඒවා. තාජ් මහල් එකේ එන්ට්‍රන්ස් එක වාගෙන යනක මං ඉන්නේ අපි. මේ වගේ මෙහෙම පාරක යන්න තියෙන්නේ. ඔව්නේ පොඩි සීගිරිය වයිබ් එකක් තියෙනවා තමයි. මේ පාරේ චුට්ටක් දුර ගියාම තමයි ටිකට් කවුන්ටර්ස් තියෙන්නේ. ටිකට් කවුන්ටර්ස් වලින් ටිකට් අරගෙන තමයි ඇතුළට යන්න තියෙන්නේ. අපිට මෙතන ටිකක් ලොකු වෙලාවක් ගියා ටිකට් ගන්න. ඒ වගේම ආපු පාරේ මම දැකලා තියෙනවා ඒකේ ජරාව එහෙම තියෙනවා කියලා එක පරණ වීඩියෝස් එකක් එක්කනා කියන. අපිට එහෙම ප්‍රසන්න අත්දැකීමක් නම් හම්බුන්නේ නැහැ. සමහර විට අපි වෙස්ට් ගේට් කියන එකෙන් ඇතුළට ආපු හින්දා වෙන්න ඇති. ඒ වගේම මෙතනින් ඇතුළට යද්දී ඔයගොල්ලෝ ගාව සෙල්ෆි ස්ටික් එහෙම තියෙනවනේ. ඒගොල්ලෝ ගෙනියන්න දෙන්නේ නැහැ. හින්දේ වරන් යන්න එපා. ඒගොල්ලෝ අර ගන්නවා හෝ සමහරලාට ඒගොල්ලෝ කඩනවා. තව බෑග්ස් එහෙම ගෙනියන්න දෙන්නෙත් නැහැ. තාජ් මහලෙන් ඇතුළට එනවා කියන එක වෙනම ගේමක්. ඉන්දියාවට එනකොට වඩා අමාරුයි මෙතනින් ඇතුළට එන එක ඇත්තටම. අන්න තාජ් මහල්.
මගේ එක්සයිට්මන්ට් එකත් එක්ක මම දාන සද්ද වැඩි ගණන් ගන්න එපා. මම සෑහෙන එක්සයිට් වෙලා හිටියේ වෙලාවේ. අපි කියපු දවසේ පුදුම විදියට සෙනග. ඒ හින්දා හැම එන්ට්‍රන්ස් එකෙම ඇතුළට යන අපිට පොලිමේ ඉන්න උනා. මෙතන ඔයගලන්ට පේනවා ලොකු සෙනගක් ඉන්නවා. ඒ වගේමයි. ඒ වගේම අපිට සිකියුරිටි චෙක් එකකින් ඉතින් දෙපාරක් queue එකේ ඉන්න උනා. ඒකට හේතුව චෙක් ඉන් එක ගාවට ගියපු ගමන් ඒගොල්ලෝ කෝ බෑග්ස් අරන් යන්න දෙන්නේ නැහැ කියලා අපි දෙන්න ගාව සයිඩ් බෑග් දෙකක් තිබ්බා. ඒ දෙක ආපහු බෑග් කවුන්ට් එකේ තියලා ආපහු අපිට පොලිමේ ඉන්න උනා. ඒ හින්දා එතන සෑහෙන්න වෙලා ගියා ඇතුළට එන්න. Finally, මම ආවා තාජ් මහල්. ලෝක පුදුම හතින් එකක් වෙන තාජ් මහල්. ඒ වගේම ලෝක උරුමයක් වෙච්ච තාජ් මහල් ඇස් දෙකෙන් බලා ගන්න ඕන මට chance එක ආවා. පින තිබ්බා. සිකියුරිටි චෙකින් ඉවර නෑ. ඔතන ඉස්සරහින් තව චෙකින් එකක් තියෙනවා. ඊට කලින් ඒගොල්ලෝ අපිට මේස් වගේක් දෙනවා දාගන්න. බිම තියෙන කිරි කරන හින්දා ඒක පරිස්සම් කරන්න තමයි මේස් දෙන්නේ. ඒක තමයි අන්තිම චෙකින් එකේ චෙක් කරන්නේ. යනවා තාජ් මහල් ඇතුළ බලන්න. මේ ලොකු queue එකක් තියෙනවා. මේ තිරිවාර. queue එක දිගේ ගිහිල්ලා අපි ඇතුළට ගමු. අපි අපට කෝල් එකක් ගමුද? ඒ වොයිස් එක මට මියුට් කරන්න ඕන මියුට් කරන්න නැහැ. ඒකට හේතුව මට දැන් ඔය දී කියලායි කෝල් එක නම්ම නෑනේ. ඉතින් ඔක හැමදාම මගේ මෙමරි එකක් විදිහට තියෙයි. මං ඉන්දියාවේ ගිහිල්ලා අම්මට එතන වීඩියෝ කෝල් එකක් අරගෙන තාජ් මහල් පෙන්නුවා කියලා මතක තියෙන්න. එක පැත්තකින් ඇතුළේ වෙලා අනිත් පැත්තෙන් එළියට ආව. අපි ඇතුළේ සොහන් කොට බලලා ඇතුළේ වීඩියෝ කරන්න දෙන්න නැහැ. ඔය එහා පැත්තේ වටේ පේන්නේ යමුනා නදිය. තාජ් මහල්ගේ එහා පැත්තේදී ඉන්දියා ගේට්. අපි ආවා ඉන්දියා ගේට් බලන්න. So this is India gate. එහා පැත්තට කන්න බලමු. අපි දැන් ඉන්දියා ගේට් බලන්න යන්නේ. ඉන්දියා ගේට් එකේ එහා පැත්තට යන්න මෙතන තියෙන අන්ඩර්පාස් එකක්. අපි ඒක දිගේ ගිහිල්ලා ඒ අඬපාස යනකොට අඬපාලන් විතරයි. ඔය අන්ඩපාලයිද? අනේ අන්ඩපාලයිලු. එහෙනම් අන්ඩපාස් එක යන්න පුළුවන්. අන්ඩපාලයිලු විතරලු. ඒ අන්ඩපාලින්ද මට යත් එක්ක යන්න. යන්න පුළුවන්. මිසිස් අඬපාල. ඔව් නේ. මිසිස් අන්ඩපාල. මිස්ටර් අඬපාල මිසිස් අඬපාල. විජේ චෝක්. මේ තියෙන්නේ අන්ඩර්පාස් එකක් යනවා. ඉන්දියා ගේට් එක බලන එකත් අපේ අයිටනරි එකේ තිබ්බේ නැහැ. ඉන්දියා ගේට් එකේ තියෙන්නේ World War 1 එකේ war heroes ලගේ names. හරි ඔන්න අන්ඩර්පාස් එකකින් එළියට ආවා. ඉන්දියා ගේට් එක තියෙන සයිඩ් එකට. අම්මෝ මෙතන අර හිඟන්නේ කට්ටිය නැහැ. හැබැයි ෆොටෝ ගහලා අපෙන් සල්ලි ඉල්ලන් එන කට්ටිය නම් එමට ගන්න දාන්න පුළුවන්. හා රුපියල් 30ක් 40. ඔයා ෆොටෝ එක ගහලා මම සල්ලි ගන්නවද? මේ වෝ හීරෝස් ලගේ නම් මේ ගල්වල කොටලා තියෙනවා. ඉන්දියා ගේට් එක මොනියුමන්ට් එකක් එහෙම කියන්නේ ඒකයි. තියෙන්නේ. නම් වෝ හීරෝස් ලගේ නම් ටික කොටලා තියෙනවා. කියන්නේ එක මොනියුමන්ට් එකක් වෝ හීරෝස් ලගේ නම් කොටලා තියෙන. පැල් බර්තා Wazir, Bad Khan, Charan Singh, දැන් යනවා දාල් කිරා. ඒ කියන්නේ රෙඩ් ෆෝට් එක බලන්න. මේකත් මෙතන ඉඳන් කිලෝමීටර් 8ක විතර දුරින් තියෙන්නේ. අපේ
කලින් එක්කෙනා මේ කිලෝමීටරට එන්න රුපියල් 150යි ඉල්ලුවේ. මෙයා ඉල්ලුවා අපේ රුපියල් 250. ඊට පස්සේ අපි හෙට්ටු කරලා 180ට පස්ස ගත්තා. දැන් අපි 180 කියලා යනවා රෙඩ් ෆෝර්ට් එක බලන්න. ඊයතෙන් ටික දැන් තමයි අපි හරියටම දන්නේ ඉන්දියාව දකින්නේ. වෙන රික්ෂා එකක්. මොන වගේද කියලා. ඔව්. අපි හිමාචල් ප්‍රදේශ වල මේ ඉන්දියානු ඉතිහාස වයිබ් එක නෑ. දැන් තමයි අපි ඉන්දියාව කියන වයිබ් එක. මම හිතන්නේ මේක රුපියල් 150කට වඩා අඩුවෙන් යන්න පුළුවන් ගමනක් අපි හෙට්ටු කරන්න ගියේ නෑ. අපෝ කොහොමද සත්‍ය. අපිට රතු ලයිට් තියෙන එකට මේ යනවා. අපෝ. මේව තමයි ඉන්දියාව. අපි ගියා ඉන්දියාව රෙඩ් ෆෝර්ට් එක බලන්න. ඉන්දියාවගේ භාෂාවෙන් මේකට ඒගොල්ලෝ කියන්නේ ලාල් කිලා කියලා. මේක ඇත්තටම අපේ අයිටනරි එකේ තිබ්බේ නැහැ. අපිට shopping වලට දාලා ගත්ත දවසේ අපිට උදේ වැඩි. අපි එළියට කියන්නේ හොටෙල් එකෙන් එළියට ආවට පස්සේ අපිට උදේ වැඩි. ඒ හින්දා අපි යන්න තැන් හොයද්දි තමයි අපිට මේක හම්බුනේ. මේක ඒගොල්ලෝ ලාල් කිලා කියපු හින්දා අපිට පොඩක් වෙලා ගියා හොයාගන්න. මේක ඇවිල්ලා ෂාජහාන් රජතුමාගේ බලකොටුව. එයාගේ මාලිගාව කියලා තමයි කියන්නේ. එයා අග්‍රවල ඉඳලා ඩිලිවලට මූව් වෙලා තියෙන මේ මූව් වුණාට පස්සේ එයාට ඉන්න කියලා හදාගත්ත මාලිගාව තමයි මේ. එතකොට මේක යුනෙස්කෝ එකේ ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා. අපි මේක ඇතුළට ගිහිල්ලා බැලුවේ නැහැ. මේක ඇතුළට යන ටිකට් ගන්න ඕනේ. අපේ අයිටනරි එකේ තිබෙන්නේ නැති හින්දා අපිට ඔකට ප්ලෑන් එකක් තිබෙන්නේ නැති හින්දා අපි කලේ නැහැ. අපි උක වටේ ඇවිදලා අපි ඊට පස්සේ shopping කරන්න එහෙම ගියා. ඕකේ වටේ ඇවිදින්නත් සැලකියුතු වෙලාවක් යනවා. බලකොටුවක්නේ ලොකු වටයක් යනවා. ඔය මේ ඩියක් ගල්ල එහෙමත් ඉස්සර තිබිලා තියෙනවා මං හිතන්නේ. අන්න එහෙම ලොකු වටයක් යන්න තියෙනවා. තව ඕකේ විශේෂත්වය තමයි ඉන්දියාවේ නිදහස් දිනේදී ප්‍රයිම් මිනිස්ටර් ජාතික කොඩිය ඔසවන්නේ. ඕගොල්ලන්ට පේන්නේ උතන තියෙන ජාතික කොඩිය. ඔන්න ඔතන තමයිලු නිදහස් දවසට ජාතික කොඩිය උස්සන්නේ. भाई ये इलेक्ट्रिक है? अनइलेक्ट्रिक है, बैटरी. අපි වෙනස් ජාතියේ 3 wheel එකක යනවා. ඉලෙක්ට්‍රික් 3 wheel එක. ඒක normal 3 wheel එකක් නෙවෙයි. අපිට යන්න ආසෙත් නා මාරු මේ කෙනෙක් අපේ ගානට කැමති කරගෙන අපි දැන් යනවා. අපි යනවා අපේ දිල්ලි වල මාකට් එකට. මෙන්න මේ ජාතිය හිර තමයි අපි යන්නේ. එහෙනම් ඉන්දියා vlogs ඉවරයි. බයි. අලුත් එකකින් හම්බෙමු.